ඔයාට අපි කියලා දෙන්න යන්නේ ගොයන් කපන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක. මේ වෙබ්සයිට් එකට වෙන්න තියෙන්නේ. මේකේ link එක මම දාන්නම් මේකේ description එකේ හරි first comment එකේ හරි දාන්නම්. මෙතන මේ ඩවුන්ලෝඩ් කියන එක යන්න. මෙන්න මෙතනින් මේ install කියන එක ඔබා ගන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් වෙනවා. මේ උඩින් පේන්නේ ඩවුන්ලෝඩ් වෙනවා. මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා. මෙන්න පේනවා. මේ MB 88ක් විතර වෙන්නේ. ඔයා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඉස්සල්ලාම. ඔන්න දැන් ඩවුන්ලෝඩ් කරලා ඉවරයි ඇප් එක. දැන් අපි මේක ඉන්ස්ටෝල් කරගන්න යන්නේ. ඉන්ස්ටෝල් කරගන්න මේක ඔබන්න ඕම. ඊට පස්සේ මෙතනින් ඔය ස්ටාර්ටින් ඇප් දැන් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මෙන්න ඉන්ස්ටෝල් ලිව්වා. දැන් ඊට පස්සේ ඕන් දැන් මේක ඉන්ස්ටෝල් වෙනවා. දැන් මෙතනින් ඕපන් කියන එක ඔබා ගන්න. මෙන්න දැන් මෙහෙම පේනවා ලයිසන් ඉන්වැලිඩ් කියලා පෙන්වන්නේ. මේ අපේ ප්ලෑන් ටික පෙන්වන්නේ මෙතන තියෙන්නේ අවුරුද්දට 2500 අවුරුදු 2කට 3500යි අවුරුදු 3කට 4500යි. දැන් මෙහෙම තිබ්බහම මේක එකක්වත් වැඩ නැහැ. මුකුත් පෙන්වන්නේ නැහැ. ඔයා අර ඉන්වැලිඩ් ලයිසන් කියලා පෙන්වුවාට පස්සේ ඇප් එක ක්ලෝස් කරලා ආයෙ ඕපන් කරගන්න. එතකොට සම්පූර්ණ ඇප් එක වැඩ. ඔයාට මේ ඇප් එක දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්ත වෙලාවෙ ඉඳන් දවසක් ඒක දිගට එනකම් ඔයාට මේකේ තියෙන ඔක්කොම දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් මෙතනින් තමයි මේ තියෙන ගෝයන් කැපුව පිළිබඳ විස්තර, රීදුරාට ගෙවිතු ප්‍රමාණය, තරකොරු ප්‍රමාණය, ගෙවීම් පිළිබඳ විස්තර මේ හැම එකම බලන්න පුළුවන්. මෙතනින් මෙෂර්මන්ට් අපි ගන්න කුඹුරවල විස්තර මෙතනින් වැටෙනවා. මේ setting වලට ගිහිල්ලා ඔයාගේ ආයතනයේ නම කුඹුරක් කපන ගාන මේව අනිවාර්යෙන් දාගන්න. රීදුරු අනිවාර්යෙන් ඇඩ් කරන්න. නැත්නම් ඔයා මැන්නට වැඩක් නැහැ. ඒක ඔයාලට සේව් කරන්න දෙන්නේ නැහැ. මේ රියදුරු දාන දෙන කොමිස් ප්‍රයිස් අතේ තරකොරුට දෙන ගෙවුවා මෙව්වත් දාලා සේව් කරගන්න. මෙව්වා රියදුරුගේ නම ඇඩ් කරන්න. නම ඇඩ් කරලා මෙතින් අනිවාර්යෙන් ඇඩ් කරන්න. දැන් මේ වගේ තව 10ක් වුණාට ඇඩ් කරන්න පුළුවන්. මෙතින් තරකරුව ඇඩ් කරගන්න පුළුවන්. රියදුරුගේ නම අර මේව ඔක්කොම මෙතින් ඇඩ් කරගෙන සේව් කරගන්න. ඊට පස්සේ මැනීම ආරම්භ කරන්න මෙන්න මෙතනින් කුඹුරම ඉන්න පුළුවන් මෙතනින්. මේක ඔබලා ඔයා ෆයින් ලොකේෂන් හොබන්න. ෆයින් ලොකේෂන් ඔබලා ආවේ නැත්නම් ඔයා ලොකේෂන් ඔන් කරලා තියෙන එක බලන්න ෆෝන් එකේ සමහර ලොකේෂන් ඕෆ් වෙලා තිබුත් මෙහෙම ඉන්නේ මේ පෙන්වන්නේ නැහැ මෙහෙම එක තැනට අවිල්ලා. දැන් ඔයාගේ මේ අපේ ගෙදර තියෙන තැන තමයි මේ පෙන්වන්නේ. මෙතනින් ස්ටාර්ට් දීලා ඔයා කුඹුර වටේ ගිහිල්ලාවිල්ලා ස්ටොප් වන්න. වෙන මුකුත් ඔබන්න ඕනේ නැහැ. ස්ටාර්ට් දීලා කුඹුර වටේ යන්න. එතකොට මෙයා ගණන් ට්‍රැක් කරගන්නවා. ඊට පස්සේ ස්ටොප් ඔබලා මෙන්න මෙහෙම විදිහට මෙතනින් පෙන්වනවා මේ අක්කර කොච්චර මේ 19 ගානේ ඩිෆෝල්ට් වෙලා තියෙනවා. අපි 19 දාලා තියෙන්නේ. ඔයා වෙනස් කරගන්න ඕන. අතන මම පෙන්නපු තැනට ගිහලා වෙනස් කරගන්න තියෙන්නේ. LAN ඕ මොබයිල් නම්බර් NIC මෙතනින් ඩ්‍රයිවර් සිලෙක්ට් කරගන්න සේව් කරගන්න ඊට පස්සේ. මෙතනින් තරාව කරුවන් ඇඩ් කරන්න පුළුවන් මෙතනින්. ඒ ඊපස්සේ රීදුරුගේ අමතර විස්තර මෙතනින් දාලා සේව් කරන්න පුළුවන්. මෙතනින් තමයි බෑකප් ඩේටාබේස් කියන්නේ. ඔයා කන්න ඉවරුනාට පස්සේ ඔයාගේ තොරතුරු ටික මේ බෑකප් කරගන්න පුළුවන් මෙතනින්. create backup restore from backup ඒ කියන්නේ ඔයාගේ කොහේ හරි තියාගන්න පුළුවන් and share කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතනින් තමයි දැන් මෙතනින් මෙෂර්මන්ට් මේ සුරකින් ලද මිනුම් කුඹුර කැපුවට පස්සේ ගන්න ඒවා තියෙන්නේ.